කොහොමද මගේ ලස්සන ළමයි? ඉතින් මොනවද අලුත් විස්තර? කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලා තවමත් Days with Rush YouTube channel එක subscribe කරේ නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම subscribe කරලා මම එක්ක මේ පොඩි ගමනක් යන්න එකතු වෙන්න. ඉතින් මම මගේ ජීවිතේ පැටි පුරම ආදරේ මනුස්සයව එහා පැත්තෙන් තියාගෙන මේ යන්නේ සෑහෙන දුර ගමනක්. ඉතින් ඒ යන ගමන අතරමැද මේ යන ගමන ගැන මං කියන්නම්කෝ. අපි ඉතින් පෙරුම් පුරලා මේ යන්නේ කතරගම. ඇත්තටම සෑහෙන දවසක් try කළා කතරගම යන්න. අපි කාටවත් එක්ක හස්බන්ඩ් නිවාඩු නැහැ, එක්ක මට නිවාඩු නැහැ, එක්ක හස්බන්ඩ්ගේ අප්පච්චි මොනවා හරි වැඩක් දාගෙන තිබ්බා. ඉතින් කොහොම හරි ඔන්න අපි අද යනවා කතරගම. ඔක්කොම ටික වීඩියෝ කරේ නැහැ ළමයි. මේ තියෙන්නේ අපි උඩවලව පැත්තෙන් යන්නේ. උඩවලව පැත්තේ යනකොට උඩවලව ජලාශය. මම කලින් කැම්පස් යද්දී මේ පැත්තෙන් යනකොට ඔය අයින් වල මේ අලි ඉන්නවා. එයා නානවා. මිනිස්සු කෑම එහෙම විසි කරනවා. ඇති ඔය අයින් වලට ඇවිල්ලා ඉඳලා තියෙනවා. මං අලි රංචු එහෙම ඔය නානේවය දැකලා තියෙනවා. ඇත්තටම හරිම ෂෝක්. හැබැයි අද නම් අපිට එහෙම බලන්න බැරි වුණා. බලන්න හිටියේ නැහැ ඒගොල්ලෝ. අපිට ඇත්තටම ගෙදරින් උදෙන්ම නම් එන්න බැරි වුණා. කොහොමත් අපිට උදෙන්ම නම් ගෙදරින් එළියට බහිනවා කියන එක හීනයක්. ඔක්කොම වැඩ කරලා දවල්ට උයාගෙන එහෙම අපි එද්දී මං හිතන්නේ 11ට විතර ඇති. එහෙම ඇවිල්ලා දවල්ටත් ඉතින් උයාගෙනනේ හිටියේ. ඒක නිසා අපි කෙලින්ම සංකපාලෙට තමයි ආවේ. සංකපාලෙන් තමයි දවල්ට කෑම කෑවේ. ඔයාලා දන්නවද හොඳම දේ? ඔක්කොමත් කරලා අපි ආයේ එද්දී හස්බන්ඩ් කියනවා කෑම කන නවත්තපු තැන එයාගේ සෙරෙප්පු දෙක ගැලෙව්වලු. ආයෙ දාගන්න අමතක වුණාලු. ඉතින් අපි ආයෙත් ඔන්න වාහනේ හරවගෙන ආයෙ ගියා සංකපාලෙට හස්බන්ඩ්ගේ සෙරෙප්පු දෙක ගේන්න. ඉතින් එහෙම කරලා අපි ඉතින් එහෙමීට ආවා. පේනවනේ හස්බන්ඩ්. හෙමින් ගමනක් නන් නැහැ ළමයි ඇත්තටම. අපි කොච්චර කෑ ගැහුවත් හෙමින් යන්න කියලා එයා යන්නේ. මේ අපි උඩවලව පැත්තට වාහනේ දැම්මට පස්සේ ඇත්තටම පාර දෙපැත්තේ තියෙනවා සෑහෙන අඹ කඩවල්. මෙතන 150යි කියනවා, අතන 250යි කියනවා, අන්තිමට 350යි කියනවා. ගියාට පස්සේ 150ට තියෙන්නේ කොයික දැව්වහම චූටි අඹ ගෙඩියක් පැනනවා. එතන වෙනවම සෙල්ලමක් ළමයි. මෙතන ඇත්තටම මේ ලස්සනට පේනවා මූරංචුවක් හිටියා. මොනවා හරි එකකට බය වෙලා උන් ගියා ඒ වෙලේ. ගොඩක් කට්ටිය මෙතන ඉන්නවා ඒවා වීඩියෝ කරන්න. මේ යන ගමන් අපිට හම්බ වෙච්ච අලි බබාලා. එයාලා ඇත්තටම දැන් පුරුදු වෙලා ළමයි මේ අලි වැටවල් ළඟට වෙලා ඉන්න. මිනිස්සු කන්න දීලා ඇත්තටම එහෙම හුරු කරන්න හොඳ නෑ. ඒතකොට එයාලගේ අර මං කියන්නේ සාමාන්‍ය ජීවන රටාව කැඩෙනවනේ. ඇත්තටම එහෙම කරන්න හොඳ නෑ. මිනිස්සු වීඩියෝ කරන්න, ෆොටෝස් ගන්න ඕන හින්දා එයාලට කැම දීලා මේ අයින් වලට ගෙන්න ගන්නවා. ඒක මිනිස්සුන් ඒක දවසක මිනිස්සුන්ටත් කරදරයක් වෙනවා. ඒ වගේම ඒ සත්තුන්ගේ ජීවිත වලටත් ඒක කරදරයක්. ඉතින් අපි එතනින් එහෙම ආවා. ඔය උතන උඩින් පේන හිමිගම්බර ජලාශය. අපි එතනටත් යනවා. ඇත්තටම ළමයි හරිම දුක හිතෙන දෙයක් වුණා. කොහොම හරි මේ වෙලාවේ නම් ඇත්තටම හස්බන්ඩ් එහෙම ලොකුවට වේගෙන් ගියෙත් නැහැ. අපේ වාහනේට බල්ලෙක් එයා ලොකුයි. ඒ ලොකු එක්කෙනෙක් බල්ලෙක් හැප්පුණා. ඇත්තමයි මට නම් මොනවද කරන්න කියලා හිතා ගන්නවත් බැහැ. අපිට අග්ගාලා වාහනේ නවත්තලා ගිහින් එයාව බැලුවා. ආසනාවකට යාට කිසිම දෙයක් වෙලා නැහැ. මොනවා හරි වුණා නම් ඉතින් ගමන නවත්තලා එයාව වාහනේට දාගන්නවා. වෙන මොනවා කරන්නද? බිම පාරේ දාලා යන්නේ. ඇත්තටම හැමෝගෙම හිතවලට ඒක නම් හරිම අවුල් වුණා. අපි හැමම චුට්ටක් නැවතුණා එතන. ඔන්නතනදි තමයි හැප්පෙන්නේ. අපි හැමම චුට්ටක් එහෙයින් වාහනේ නවත්තලා උඩහට යන්න පටන් ගත්තා.
එතන සෑහෙන්න හුළඟ ළමයි. ඇත්තම හරිම අමාරුයි. ලස්සනට ඉර බහිනවා පේනවා. අන්න බලන්නකෝ. පේනවද? ඕක ඇත්තටම මේ මගේ ෆෝන් එකට හරියට පෙනුනේ නැති වුණාට ඇත්තටම පුදුම ලස්සනක්. එතන කට්ටිය ෆොටෝ ෂූට් කරනවා, වීඩියෝ කරනවා. සෑහෙන සෙනගක් එතන උඩ ඉන්නවා. හරිම ලස්සනයි එතන ඇත්තටම. පේනවනේ. හුළඟ කොහොමද? ඇත්තටම එතනට වෙලා ඉන්න ආස හිතෙනවා. වෙලාව යනවා තේරෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට එදා දවස ඉවර වුණා. අපි රෑ නැවතුනේ ඇත්තටම හරිම ලස්සන තැනක. ඒකේ නම් වීඩියෝස් නැහැ ළමයි. ෆොටෝස් ඇති. මං අරගෙන එන්නම් ඒකත්. ඉතින් අපි ඊළඟ දවසේ ඉරිදා උදෙන්ම යන ලෑස්ති වුණා. පූජාව තියන්න යන්නත් ඕනේ කතරගම දේවාලේ. ඉතින් වාහනේත් නවත්තලා පියමීට යන්න ලෑස්ති වුණා. ඔයාලා දන්නවද මෙතන පාකින් කඩන ටිකට් කඩන කට්ටිය ඉන්නවනේ. එතන කතරගමට යන්න කලින් කිරිවෙහෙරට යන්න කලින් වාහනේ නවත්තනවනේ. එතන එයාලා ටිකට් කරන්න එන්නේ පස්සේ. අර කඩවල වල කට්ටිය තමයි ඉස්සෙල්ලාම එන්නේ. ඉතින් මෙතන වාහනේ නවත්තන්න අපි වාහනේ බලා ගන්න. එහෙම අර පොඩි බොරුවක් දාලා එයාලගේ කඩෙන් මේ පූජා වට්ටි විකුණ ගන්නවා. පස්සේ පූජා වට්ටි එහෙමත් ඔක්කොම අරගෙන ආවට පස්සේ මෙන්න කොහෙද ඉඳලා පාකින් ටිකට් එක කඩන්න ටිකට් කඩන එක්කෙනා එනවා. ඇත්තම ඒ වගේ දේවල් තමයි එතන වෙන්නේ. මැණික් ගඟ. පේනවද මේ මාළු අම්මෝ සෑහෙන්න ඉන්නවා. බුදු අම්මේ මිනිස්සු කන්න දානවා. වැස්ස නිසා මේ ටිකේ මේ මැණික් ගඟේ වතුර වැඩිලු. හැමතැනම බෝඩ් ගහලා තියෙනවා වතුරට බහින්න එපා කියලා. ඉතින් අපේ බුද්ධිමත් ජනතාව දන්නවනේ. ඔය කොහේ බෝඩ් ගැහුවත් කොහේ කිඹුල්ලු හිටියත් එයාලා කරන්නේ එයාලට ඕනේ දේනේ. පේනවනේ. එයාලා නානා වෙන එකක් තියා චූටි ළමයින්වත් වතුරට බස්සලා. ඇත්තමයි ලංකාව ගැන නම් කතා කරලා වැඩක් නැහැ. සමහරක් මිනිස්සු. අපිත් පල්ලෙහාට ගියා කන්න දාන්න. මං කියන්නේ වතුරට බැස්සේ නැහැ. ඒකෙත් වීඩියෝ එකක් තියෙනවා මං පෙන්නන්නම්. මාළු ටික එහෙම ළඟටම පේනවා. එතන කට්ටිය පොරි විකුණනවා. ඒ මාළුන්ට දාන්නම. බලන්නකො ළමයි ඉතින් මිනිස්සුන්ගේ රස්සාවල් නේද? ඒ විදිහට මිනිස්සුන්ගේ හැසිරීම අනුව එයාලගේ ජොබ් එක වෙනස් කරගන්නවා. දැන් මං හිතන්නේ සෑහෙන වෙළඳාමක් කරගන්නවා පොරි විකුණන එක්කෙනා. මොකද හැම කෙනාම පොරි පැකට් එකක් රුපියල් 100යි. හැම කෙනාම ඉතින් එතනින් අනිවාර්යෙන් පොඩි ළමයාගෙන් නම් රුපියල් 100ක් දීලා පොරි පැකට් එකක් අරගෙන අනිවාර්යෙන් මාළුන්ට දාලා තමයි යන්නේ. ගොඩක් අය ගෙදරින් බත් එහෙම උයාගෙන ආවිලා දෙගුණේ වට දාන්න. ඉතින් ඒකත් ඉතින් වෙනම අත්දැකීමක්. මම ඇත්තටම සෑහෙන කාලයකට පස්සේ තමයි කතරගම යන්නේ. චූටි කාලේ ගියාට පස්සේ ගියේම නැහැ. අනේ ඊළඟ දෙයනේ මට ඇත්තටම හරිම අවුල් මෙහෙම මේ කිරිවෙහෙර දෙපැත්තේ මේ මල් විකුණන කට්ටිය. ඒ කියන්නේ එයාලා එහෙම කෑ ගහද්දි කාගෙන් මල් ගන්නද කාගාවට යන්නද මෙයා ගාවට ගිහිල්ලා මල් ගත්තොත් මෙයා මොනවා හිතයිද. ඇත්තටම මේ මට හරිය අවුල් එහෙම වුණාම මට හිතා ගන්න බෑ මං කාගාවටද යන්නේ. හැමෝගෙම මූණ වල දුක තියෙන්නේ. අනේ අපෙනුත් ගන්නකෝ ගාලා. ඒක ඉතින් එයාලගේ බිස්නස් ට්‍රික්ස් වෙන්න ඇති. මම දන්නේ නැහැ. අපි අරලිය මල් හෙව්වා. අපේ නංගිට අරලිය මල් ඕන කියලා. ඒ වුණාට අරලිය මල් හොයාගන්න බැරි වුණා. ඉතින් අපි නෙළුම් මල් ටිකක් අරගෙන කිරිවෙහෙර වඳින්න ගියා. අපි කතරගම දේවාලයට පූජා වට්ටියකුත් තිබ්බා. මං තමයි ගිය ළමයි. ඇතුළට කවුරුත් ගියේ නෑ. මං ගිහිල්ලා පූජා වට්ටියක් තියලා පූජාවට ඉඳලා එළියට ආවා. අද සෙනඟ වැඩි මං හිතන්නේ. මං දන්නේ නැහැ. මට හිතුණා සෙනඟ වැඩිද කියලා. ඇතුළේ වීඩියෝ කරේ නැහැ කිරිවෙහෙර ගාව. මොකද වන්දනාමාන කරන අය ගොඩාක් ඉන්නවනේ. එතකොට එයාලටත් ඩිස්ටර්බ් මං වීඩියෝ කරන එක. මේ පේනවද මේ මල් මම හිතන්නේ ඕලු වර්ගයක්. හරිම ලස්සනයි. මම මේ කහ පාට මල දැක්කේ එදාමයි.
මේකේ කහ පාට, සුදු පාට, තව ලාරෝස පාට එකකුත් තිබ්බා. හරිම ලස්සනයි ළමයි. මේ අපි එතන කිරිවෙහෙර පහු කරලා එනකොට මේක තියෙන්නේ. හරිම මහන්සි, කකුල් රිදෙනවා, සෑහෙන්න ඇවිත් අතන අවුව හොඳටම පිච්චිලා. මොකෝ මේ පිටින ගස්සේ කුඩ ඉහළගෙන යන්නේ. අපිට තව සෑහෙන කාලයකට පස්සේ කාවඩිනටම බලන්න හම්බුනේ. පේනවද? හොඳම වැඩේ කියන්නේ ළමයි ආවේශ වෙලා වගේ ගෑල්ලම ඔය පේනවද සුදු පාට එකක් අඳගෙන යන්නේ. ඒ ළමයා උතන ඉස්සරහා වැටුණා. ආවේශ වෙලා වගේ ඔය මිනිස්සු දුවන්නේ ඒ ළමයා දිව්වට පස්සේ මේ ලස්සනට මේ ඉස්සරහා මේ මොළු පිල්ල එහෙම අතේ තියාගෙන ඉන්න කට්ටිය නටනට ගියා. එයාලගේ නටම නැවතුණා. ඊට පස්සේ මේ දෙවනියට එන කට්ටිය තමයි ආයෙ පටන් ගත්තේ නටන්න. ඒ වුණාට අර ලස්සනට නටාගෙන ආපු එක හැමම නැවතුණා. අර ගෑල්ලම දුවගෙන ආපු එකත් එක්ක. අනේ වන්දා. අතර මේ මියුසික් එක කරන අපිට නම් නැට වෙනවා. මම අනේ මන්දර ගෑල්ලමට මොනවා වුණාද කියලා. ඉතින් ওই විදිහට තමයි එදා දවස ගෙවුනේ. ඉතින් ගෙදර කට්ටිය මාව බෝඩිමට දාලා එහෙම්මම එයාලා යනවා. අපි තව ගියා කිරින්දේ. මේ අපි කිරින්දට යන ගම. මේ කිරින්දට යන ගම මේ පාර දෙපැත්තේ තියෙනවා තමයි කිරල බීම. ඔයාලා බීලා තියනවද? කිරල ඒක පොඩි ගෙඩියක්. අපිට ගෙඩිත් පෙන්නුවා කිරල බීම තියෙනවා. අප්පච්චිව නම් බීලා තියෙනවා කිව්වා. මායි හස්බන්ඩ් බිව්වා මේ අපි බීලම තිබුණේ නැහැ. ඒකත් හරියට දියුල් එක වගේම තමයි. ඒ වුණාට අමුතු රසක් එනවා කිරල එක. එහෙම ලොකු එකක් නැහැ. ඒකට ඒක try කරලා බලන්න ඔයාලා. රසයි ඒක. කිරල බීම. මේ වගේ මල් නම් නැහැ ළමයි. ඔක්කොම මල් කඩලා. විකුණන්න මිනිත්ින් මිනිස්සු කඩලා නැති. එකම මලක්වත් තිබ්බේ නෑ මේ වගේ. ඉතින් අපි හැමෝම අපි කිරින්දේ පන්සල් නම් ගියේ නෑ ළමයි. අපි හැමෝටම මහන්සි. මට ඔය මුහුද ගාවට යන්න ඕනේ කියපු නිසා හස්බන්ඩ් ඔය එක්කරන් යන්නේ. දන්නවද? ඔතන කිරින්ද මේ මුහුදු වැරළට යන තැන මේ මෙතන වොෂ්රූම් එකක් තියෙනවානේ. වොෂ්රූම් එකේ ටිකට් කරන කෙනෙක් ඉන්නවා. එයාගේ චූටි දුවක් ඉන්නවා. මම හිතන්නේ අවුරුදු 2ක් විතර ඇති. ඒ දුව හැමෝටම මෙතනින් මුහුදට යන හැමෝටම කියනවා දුවගෙන ඇවිල්ලා නැන්දේ මුහුදට පනින්න එපා. ආයෙ එන්න ඕන. එහෙම කියලා හැමෝටම කියනවානේ. මං හිතන්නේ මෙතනින් ගොඩක් අය සුයිසයිඩ් කරගන්න එහෙම try කරලා ඇති. try කරලා ඇති ඇත්තටම. ඒ හින්දා වෙන දේ ගෑනම හැමෝටම චූටි එක්කෙනෙක් අනේ දුවගෙන ඇවිල්ලා කියනවා. මුහුදට පනින්න එපා ආයෙ එන්න ඕන එහෙම කියලා කියනවා. ඇත්තට මෙතන රැල්ල මේ සෑහෙන සැරයි. හුළඟත් වැඩි. ඒ හින්දා අපි මුහුදු රැල්ල නම් පාගන්න කියන අය ළමයි. සෑහෙනම අමාරුයි. ඉතින් ඔය විදිහට තමයි එදා ගමන ඉවර වුණේ. ඉතින් තව වීඩියෝ එකකින් එන්නම්. මාව subscribe කරලා තියාගන්න.